Hello guys, Nomad Notes අද අපි ලංකාවේ ඉන්න එන්ට්‍රපනර්ස් ලට ගැන ස්ට්‍රීට් ෆුඩ් ලවර්ස් ලට ඒවගේ අපේ කොල්ලන්ට සුපිරි බිස්නස් අයිඩිය එකක් එක්ක වීඩියෝ එක ගේනවා. මේ විඩියෝ එක තියෙන ඇරබික් පිසා ඇරබික් පිස ස්ටයිල් ඇත් තියෙන එක. එතකොට මේ මම ඉන්න දැන් කුවේට්ටල ගොඩක් මේ පිසා එක ට්‍රෙන්ඩිං සහ මම හිතනවා මම දැක්ක විදිහට මේ පිසා එක ලංකාව අපේ ස්ට්‍රීට් ෆුඩ් එහෙම බිස්නස් එකක් අයිඩියා එකක් තියෙන අපේ කොල්ලන්ට පට්ටම ඊසි ඉදිහට හොඳ වීසා එකක් දෙන්න පුළුවන් අපේ කියන ලංකාවේ ඉන්න අපේ කට්ටියට. ඉතින් මේ මහිතන වීඩියෝ එක සම්පූර්ණව තියෙනවා මේ පිසා එක හදන්න කොහොමද හැදෙන විදිහ එයාගේ. ඇත්තරම මම හිතන මේ ලංකාවන්න අපේ කොල්ලන්ට හොඳ විශ්න සයිඩිය එකක් මේකින් ගන්න පුළුවන්ගේ කියලා. ඉතින් වීඩියෝ එක තියෙනවා පිසා එක මුල ඉඳං හදන විදිහ. එතකට මේක ඇතරම් පිසා ඩෝ එකක් නෙවේ තියෙන ඇතරම් පරාට ඩෝ එකින් තමයි මේ පිසාගේ හැදෙන්නේ. බේසිකලි පරාට ඩෝ එකක් අරගෙන ඒකට චී සැට් කව සම්පූර්ණ මේකට ගොඩක් ඇත්තරම කිවොත් එක මේක බජට් සාමනේ දැන් පිසා එකක් හදනවනං පිසා එකක් මාකට්ට කර දානවනං ඇත්තටම ලොකු වියදමක් කරන්න බැයි. මම දැකපු විදියට සහ මේක පනවාට බලන්න පුළුවන් බලන්න ඇත්තර මේ බජට් අපිට හොඳ අවට්පුට් එකක් දෙන්න පුළුවන්. ඇත්තටම රහයි මේක සුපිරි. ඇත්තට මම ඒකයි ගොඩක් දුර මේ පට්ට සුපිරි රහකි හොඳ පිසා එකක් අපේ ඉන්න කස්ටමර්ස්ලට දෙන්න පුළුවන් හොඳ පිසා එකක් කියලම හිතනවා. ඔයාලත් බලන්න බලලා මොනහරි අයිඩිය එකක් තව ස්පෙෂලි ඕන්න කමෙන්ට ඇක්දාන්න. මේක තමයි අපේ පිසා එක හදන විදිහ. තෙරම පරාට ඩෝ එකක් කරගෙන ඒකට තවත් පරාට ඩෝ එකක් දාලා මේ විදිහට පිසා එක හදනවා. ඉස්සල්ලා බේස් එක විදිහට මෙයාල මේක ඇඩ් කරන්න චීස් මේ චීස් ලරයිටස් ගොඩකින් මෙයාලා තියෙනම් කැන මෙයාලගා මෙයාට දාන්න පුළුව එක වර්ගවලින් චීසස් ඇඩ් කරලා ඒක ඉටන්සේ අර යටිං දාපු පරට ඩෝයකින් කලෝස් කරනවා. ඒ විදිහට බේසේ කව කර ගත්තට පස්සේ යාල කරන්නේ මේක අර පිසාවන්න එක තියෙන ට්‍රේකට දාලා බලන්න පුළුවන්. මේ විදිහට එක ට්‍රේකට දාලා අපි මේකට ටොපින්ස් නොමලි අපිට රික්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් බේසික් මෙයාලා දානවා ඔලිව් බ්ලැක් ඔලිව් ග්‍රීන් ඔලිව් ඊට පස්සේ ට්‍රී කලර් බෙල් පෙපර් ටොමැටෝ ඒ වගේ දේවල් තමයි බේසිකලි වෙජිටබල්ස් ඉදිරියට ඇඩ් කරන්නේ.